fx x1 එකෙන් බෙදුවම ලැබෙන ශේෂය a ලු. එහෙනම් x1 එකෙන් බෙදුවම ලැබෙන ශේෂය f එකනේ. f එක a ලු මේ. මොනවම කියන්නේ? f එක සමානයි a. එච්චර ලියන්න දෙන්නේ අයියේ. fx x1 එකෙන් බෙදුවම ලැබෙන ශේෂය a ට සමානයි. එහෙනම් fx x1 එකෙන් බෙදුවම ලැබෙන ශේෂය f එකයිනේ. ඒක a ට සමානයි. හරි. එහෙනම් x1 දෙකෙන් බෙදුවම ලැබෙන ශේෂය f දෙකයිනේ. ඒක සමානයිලු b වලට. fx x1 තුනෙන් බෙදුවම ලැබෙන ශේෂය f තුනයිනේ. ඒක සමානයිලු c වලට. ඒක සමානයිලු c වලට. හරි. දැන් කියන්නේ ශේෂ ප්‍රමේය නැවත නැවත යදීමෙන් අන්න fx අන්න එකේ ගුණිතයෙන් බෙදන්න තියෙනවා. දැන් කැම x1 එකෙන් ඉස්සෙල්ලා බෙදුවා නේද? ඒක ලියන්න තියෙනවා. එහෙනම් fx x1 එකෙන් බෙදූ විට එකක් ගත් එක සාධකයක්. බෙදූ විට ලබ්ධිය gx ද ශේෂය v ද යයි ගනිමු. හරි. එතකොට මේ කියනවා fx සමානයි x1 එක වාරයක් gx ධන v කියලා. හරි. ඊළඟට x1 දෙකෙන් බෙදනවා. gx ඊට පස්සේ ඒ ලැබුණු ලබ්ධිය ඊළඟ සාධකයෙන් x1 දෙකෙන් බෙදනවා. x1 දෙකෙන් බෙදූ විට ලබ්ධිය qx ද ශේෂය mu ද යයි ගනිමු. හරි. එහෙනම් අපිට ලැබෙනවා gx කියන එක x1 දෙකයි qx ධන mu කියලා. තව එකක් තියෙනව නේද? ඒ qx නැවත බෙදන්න ඕන මොකෙන්ද? ඊළඟ සාධක x1 3නේ. එහෙනම් qx x1 3ෙන් බෙදූ විට ලබ්ධිය px ද ශේෂය ලැම්ඩා ද යයි ගනිමු. ලැම්ඩා ද යයි ගනිමු. එහෙනම් එතකොට ලියන්න පුළුවන් qx සමානයි x1 3යි px ධන ලැම්ඩා කියලා. දැන් මොකද කරන්නේ? දැන් මේ gx අරගෙන මෙතෙන්ට ආදේශ කර හැකියි. qx අරගෙන මෙතෙන්ට ආදේශ කරයි. එහෙනම් ඉස්සෙල්ලා කරනවා මෙතනින් පටන් ගන්න වෙන්නේ. තුනක් නේ දැන්. මේ qx මෙතෙන්ට ආදේශ කරලා ගන්නවා. ඊට පස්සේ a එන එක ආයෙ මෙතෙන්ට ආදේශ කරනවා. එතන හරියනේ? හරි නේද? මේක ඕනනම් 1 2 3 කියලා දාමු. 3ෙන් 2ට ආදේශ කරනවා. 3 2ට ආදේශ කරනවා. එතන gx x1 2යි qx ට ආදේශ කරා. qx කියන්නේ මේකට ආදේශ කරනවා. මේ qx වෙනකොට මෙතනින් ආදේශ කරා. x1 3 වාරයක් px ධන ලැම්ඩා. ලැම්ඩා ධන mu. මේක ප්‍රසාරණය කළ දාගමු. x1 2 x1 3 වාරයක් px ධන ලැම්ඩා වාරයක් x1 2 ධන mu. මෙන්න gx එක හරි. ඊට පස්සේ මේක අරගෙන එකට ආදේශ කරනවා. මෙය එකට ආදේශයෙන්
ඇයි මේ gx නේ දැන් මේ ලිව්වේ? ඔය gx ලිව්වේ. gx අරගෙන පළවෙනි එකට ආදේශ කරනවා. තේරුණා නේද පුතේ? හරිද? එකට ආදේශ කරනවා. එතන එනවා fx සමානයි x න එක වාරයක් gx වෙනකොට මේක එතකොට. මේක තමයි x න 2යි x න 3යි px ධන ලැම්ඩා වාරයක් x න 2යි ධන mu. මේක තමයි gx ධන v. දැන් ප්‍රසාරණය කරනවා. x න එකෙන් ගුණ කරන්න එපා හැම පදේම. ඒතර x න 1 වාරයක් x න 2 වාරයක් x න 3 px. එසේ මේක ආයේ මේකෙන් ගුණ කරන්නත් එපා. ධන ලැම්ඩා වාරයක් x න 1 x න 2 ඊට පස්සේ ආයේ x න එකෙන් අර අන්තිම පදේ mu ගුණ කරන්නත් එපා. mu වාරයක් x න 1 ධන v. අන්න දැන් බෙදීමේ ඇල්ගොරිතමය ආකාරයට එන්න ඕනේ. දැන් fx බෙදන්න තියෙන්නේ x න 1 වාරයක් x න 2 වාරයක් x න 3 නේ. ඔය ඇවිල්ලා තියෙන ලස්සන. මෙයා තමයි භාජ්‍යය. මේ තමයි එතකොට භාජකය. මේ තමයි ලබ්ධිය වෙන්නේ. මේක තමයි ඉතුරු ටික ඔක්කොම ශේෂය. මේ ඔක්කොම ශේෂය. බෙදීමේ ඇල්ගොරිතමේ විදිහට තියෙන බව හඳුනා ගන්න. නිරීක්ෂණය කරන්න. ඉතුරු ඔක්කොම ශේෂය. එහෙනම් ශේෂය කියන්නේ ලැම්ඩා වාරයක් x න 1 x න 2 ධන mu වාරයක් x න 1 ධන v කියලා එනවා. v නෙමෙයි එතන තියෙන new කියන එක තියෙන්නේ. new කියන එක තියෙන්නේ. හරියම තියෙන ශේෂය මේ තියෙන මේ ආකාරය ලියන්න පුළුවන් කියලා එනවා. ශේෂය මේ තියෙන. ශේෂයම ලියන්න පුළුවන් කියලා එනවා. ලෙස ලිවිය හැකි බව පෙන්වන්න කියලා තියෙනවා. එහෙනම් ශේෂය ලැම්ඩා වාරයක් x න 1 x න 2 ධන mu වාරයක් x න 1 ධන mu ලෙස ලිවිය හැක. ලිවිය හැකිය. දැන් මේ ලැම්ඩා mu සහ nu කියන ඒවා හොයන්න ඕනේ. මේ නියත හොයන්න ඕනේ. ඒක හොයන්න පුළුවන් අර ඉස්සෙල්ලා වගේ. x සමානයි එක ආදේශ කරපුවාම මේක බිඳුව වෙනවා, මේකත් බිඳුව වෙනවා, මේකත් බිඳුව වෙනවා, නිව් වෙනවා. හරි? එහෙම යන්න පුළුවන්. එහෙනම් f1 සමානයි එක ආදේශ කරනවා මේකට. සරසාම. මේක බිඳුව වෙනවා එක ආදේශ කරාම මේක බිඳුවයි, එක ආදේශ කරාම මේකත් බිඳුවයි, එක ආදේශ කරාම මේකත් බිඳුවයි. එතන v නිව් වෙනවා.
හරි මේක එනවා f එක කියන්නේ අපි කලින් හොයාගත්තා a කියලා මේ දත් වලින් දුන්නා x එකෙන් බෙදුන ශේෂය එක දුන්නා f එක a වෙනවා එහෙනම් a සමානයි new new සමානයි a new කියන අකුර තියෙන්නේ හරි mu new කියලා තියෙනවා ග්‍රීක කෝඩිය අකුර හරි ඊළඟට x වලට දෙක ආදේශ කරපුවාම f2 සමානයි දෙක ආදේශ කරපුවාම මේක බිඳුව වෙනවා මේ f2 සමානයි දෙක ආදේශ කරපුවාම බිඳුවයි දෙක ආදේශ කරපුවාම මේකත් බිඳුවයි දෙක ආදේශ කරපුවාම mu ධන new f2 කියන්නේ b කියලා අපි දන්නවා mu ධන new කියන්නේ a නේ මේ කලින් හොයාගත්ත a වලගේ මේ new වලගේ හොයාගත්ත a කිය. එහෙනම් b නේ කියලා එනවා. ඊළඟට f3 3 ආදේශ කරපුවාම අනිත් එකේ වෙයි f3 3 ආදේශ කරා f3 සමානයි 3 ආදේශ කරා මේකත් බිඳුවයි මෙතන එනවා ලැම්ඩා වාරයක් 3 ඍණ 1 කියන 2යි 2යි 1යි කියලා ධන 3 ආදේශ කරපුවාම mu වාරයක් 2යි ධන new 3 ආදේශ කරපුවාම වෙන්නේ එහෙනම් දැන් f3 කියන්නේ c නේද පුතේ අපිට දන්නවා f3 කියන්නේ c කියලා අපි දන්නවා කලින් x 3ෙන් බෙදුවේ ශේෂය f3යි හරි නේද පුතේ මේක කොබාන දැන් තේරුම් දරුව මේක හරිද මේක කලින් දන්නවනේ ඒක ආදේශ කරා දැන් ලැම්ඩා 2යි ලැම්ඩා මෙතන තියෙන්නේ ධන 2යි mu mu කියන්නේ b නේ ධන new කියන්නේ simple a ඍණ 2යි ධන 1 ඍණේ එහෙනම් a ධන c ඍණ 2යි b සමානයි 2යි ලැම්ඩා a ධන c ඍණ 2යි b බෙදීම 2යි ලැම්ඩා ලැම්ඩා ඔච්චරයි තියෙන ගාන හරිද අමාරු එකක් නෙමෙයිනේ දරුවෝ